කොහොමද? ඔන්න අද මගේ පපාගේ කෙටි වේලට ලෑස්ති කරලා දුන්නු රෙසිපි එකක් තමයි අද මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් එන්න අපි බලමු කොහොමද මේ කෑම එක හදන්නේ කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා බිත්තරයක්. බිත්තරය මම බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගත්තා. ඒ වගේම අපිට තව ඕනි වෙනවා හොඳින් තම්බලා පොඩි කරගත්ත අල ගෙඩියක්. ඉතින් මම අල ගෙඩියත් බිත්තරයත් එක්කම බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. ඒ වගේම අපිට තව ඕනි වෙනවා රුලම්. මම රුලම් මේස හැන්දක් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම අපිට ඕනි වෙනවා තව හොඳටම උක්කු පොල් කිරි. ඉතින් උක්කු පොල් කිරි මම මේ අරන් තියෙන ප්‍රමාණයට නම් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා බබාගේ කෑම එකට එකතු කරගන්න අල සහ බිත්තර ප්‍රමාණයත් එක්ක උක්කු පොල් කිරි එකතු කරගන්න ප්‍රමාණය අඩු වැඩි කරගන්න. ඉතින් මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගෙන මේ වගේ උක්කු බැටර් එකක් හදාගන්නවා. ඊට පස්සේ මම මේ වෙලාවේදී ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්නවා. මම ලුණු ගම්මිරිස් එකතු කරගන්නේ මගේ බබා අවුරුද්දට වැඩි බබෙක් නිසා. ඔයාලගේ බබාලා අවුරුද්දට වඩා අඩුයි නම් ලුණු එකතු කරගන්න එපා. ඉතින් මේ විදිහට පස්සේ මම පෑන් එක ලිපෙන් තියලා ඒකට බටර් එකතු කරගන්නවා. බටර් ටික රත් වෙගෙන ඉනකොට අපි හදාගත්ත බැටර් එක මම මේස හැන්දේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට පුංචි පෑන් කේක් ටිකක් තමයි මම මේ හදාගන්න යන්නේ. ඉතින් මේක හරිම සොෆ්ට් කෑම එකක්. ඉතින් ඔයාලා ඒ නිසා මේක හොඳට පෑන් එකේ දෙපැත්ත දාලා තම්බ ගන්න. ඉතින් හරිම රසයි. මගේ බබා නම් හරිම ආසාවෙන් කනවා. ඒ වගේම ඔයාලට තව පුළුවන් මේකට මුරුංගා කොළ, චීස් වගේ දේවල් බ්ලෙන්ඩ් කරන වෙලාවට එකතු කරගන්න. මම එකතු කරගත්තේ නැහැ අද. මම කොහොමත් චීස් නම් එකතු කරන්නේ. මොකද මගේ බබා කැමති මේ පෑන් කේක් එකට චීස් ඒ වෙලාවට ගාලා දෙනවට. ඉතින් එයාලට විවිධ ආශාවන් තියෙනවනේ. ඉතින් ඔයාලගේ බබාත් ආස කරන විදිහට මේක හදලා දෙන්න. අර කෙටි කෑම වේලක් විදිහට තමයි මම මේක හදලා දුන්නේ. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා ඔයාලා බබා ආස වුණා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.